කට්ටිය ඉතින් සාදරින් පිළිගන්න නෙක්ස් කියෝටෝ සිංහල YouTube චැනල් එකට මේ ඉන්න මූන් මගේ අවුරුද්දයි මාස හයක් වෙන සයිබීරියන් හස්කි බොල් පැටිය මෙයාමන් ගත්තේ මෙයාට සති හයක් විතර වෙද්දී අතෙන් එකක්වත් නෑ චූටි බොල් පිටිය ගෙදරගෙන ඉතින් මේ වීඩියක මගේ ඔරිජිනල් වීඩියෝ YouTube චැනල් එකෙන් ගත්ත වීඩිය එකක් මම ඉංගලිෂ් වලින් කරන මගේ චැනල් එක මගේ ඔරිජිනල් චැනල් එක ඉතින් හිදුව කට්ටියට මේක සිංහලෙන් පරිවර්තනය කරලා සිංහල චැනලගේ පෝස් කරන ඕන කියලා මොකද දන්න අපේ කට්ටිය BMW වලට ගොඩක් කාසයි කියලා ඉතිං ගොඩක් කට්ටියට ඒ කස්ටමයිස් කරන විදිේ ප්‍රෆෝන්ස් පැත්තෙන් ඒ අප්ලේට් කරන දිහ බලාගන්න ආසා ඇස කිල්ලලා ගොඩක් ලංකාවෙන්න යාලු මට කියලා තියෙනවා ඉතිං ඒ කියන කීමහල තමා මේ චැනල එක පටන් ගත්තේ සමහරු වගේ ඔරිිනල් චානලක ෆලෝ කරලා තියෙන ලංකාවෙන කට්ටිය ගොඩක් කට්ටිය තින් තැංක මේ චැනල එකත් ෆලෝ කරන්න කියලා වන් සාදරෙන් ඉල්ලා හිටනවා ඉතිං අද වීඩියෝ එක මං කිව්වාගේ මගේ ඔරිිනල් චැනල එකෙන් ඉංගලිෂ් මේ තියෙන ඒක අරගෙන සිංහල්ට පරිවර්තනය කරලා මං බැග්‍රව් ෝඩියක තමා බලන්න දෙන්න ඇත හරිඉතින් අද කරන්න යන්නේ වගේ කායකේ ඉන්ට ගූලක තමා අප්ඩේට් කරන්න යන්නේ හරිද ඔගොල දන්න ගොඩක් තෑවෝ චාර්ජ් කාර්වල නැත්තං ලංකා තියන ලේලන් බස්සල වගේ එනි තැබෝ චාජකත් තියෙන කාහයක කොටසක් තමා මේ ඉන්ටගෝලක කියන්නේ ඉතින් ඉන්ටගූල් එක අප්ගේට් කරපුහම අපිට ඒ තියෙන එන්ජින් ප්‍රෆෝමන්ස එක තටුට්ටක් වැඩි කරගන්න අවශ්‍යාවත් ගෙන හැකියාව තියෙනවා ඉතිං මේ VRSF කියන කම්පනීන් තම මේක මං ගත්තේ මේක ඩොලර් 500කට කිට්ටුවෙන්ඩ එනවා US ඩෝල්සලින් ගන්නවන ලංකාවනම් කොහොමත් දන්න හරිම බරයි මේ ඇත්තරම ගොඩක් සයිස්තකෙන් දෙගුණයක් විතර වගේ තියෙනවා මේක ෆක්ටිය එකන ඔරිජිනල් එකට වැඩිය දෙගුණයක් විතර මේක ලොකුයි ඉතින් මේක තියෙන පර්පෙස් එක තමා මේක හයිකරපුාව අපේ ටර්බෝ එක පැත්තෙන් එවන ඒ හුල්ලං ප්‍රමාණය මේ ඉන්ටගෝල එක අරහා ගිල්ල එක කූල්ඩවන් කරන එක කූල්ඩවන් කරලා එන්ජින් එක හරහ යවනවා ඒකන ටොටල් බොඩියගෙන් එන්ජින් එක ඉන්ටෙක්මන ෆෝල්ඩ එක පැත්ත හරහ නැවත එන්ජින් එක හරහා යවන එක තමා මේක කාරය හරිතින් ඉන්සුලේෂන එක කරන්න පටන්ගන්න කලින් අපි කාරග ඇත ගිල්ලා අපේ මේ තියෙන මේ කායක මේ මඩ්ගාඩ් එක නැත්තම මේ කව එක අපි මේක ගලෝ ගන්න ඕනා මේක ඇන මගෙනම් ගන්නද සෑහෙන්න මිසින් මේක 8mm ඇන්න තියෙනවා දාසයක් විතර මගෙනන් තිබ්බ ධාතුනක්ද කොයිද ගොඩක් වැටිලා එක්ක ගැලවිලා හොයාගන්න අමාරුයි ඉතිං මේක ගලෝගත්තර පස්සේ අපේ ඕගලන්ට පේනවා ස්ටක් ලොකේෂන් එක අපි ස්ටක් ඉන්ට ගෝලක තම මේ තියෙන් ඒ ගැන්නේ ආගේ ගොල නිෂ්පාදනය කරද්දී අපිට හම්බෙච්ච ඉන්ට ගූලක තම මේ තියෙන් ඉතින් මංගර පෙන්න්නන තැන ඒ කලිප් එක ගලවන්න ඕන ඒ කලිප් එක ගලෝලා ඒ වගේ කලිප් එකක් තින හැ පැත්තේ ඒ කලිප්දේ ගලවන්න ඕන ඊට පස්සේ ලොක්කු ඇන දෙකක් තියෙනවා ටෝක්ස් කියල තමා කියන්න අපි ඒක T20 කියන ටෝක්ස් තමා එකට එන්නේ ඉතිං ඉස්සල්ලාම අපි මේක කලිප් එක ගලෝ ගමු මේගේ ෆලට් කියනක් කරගෙන ඒ තියෙන යකට කලිප් එක ගලෝ ගන්නවා ඉස්සල්ලාම අන්‍යවතියට කලිප්පේ ගලෝගත්තර පස්සේ අයි පැත්ත ඒවගේ කලිප් ඇත්තියෙන අරවිදිර ගලෝගන අපි චුට්ටක් තින හෝස් එක පුඩ්ඩක් පිටිබසර කරගත්තාම අපිට ගොඩක් ඉඩ තියෙනවා ඉට පස්සේ අ කිව ටෝක්ස් ඇන දෙක කලවන්න ඕනවා ඉදි මේ දින මේ ඇන දෙක කලෝගන පොඩ්ඩක් අර තියෙන හෝසක පිටි වස්සර කරගත්තර පස්සේ මේක පොඩ්ඩක් එහෙරමට හොල්ල ගත්තර පස්සේ මෙන්න වේදියට අපිට බාගන්න පුළුවන්
ඉතින් ගොඩක් රොඩු හෙම හිරවෙලා තිබ මොකද මේක කායක නිෂ්පාදනය කල දස් පහලවේ ඉතින් මේ දස් විසිහය මේ කරන ඉස්ලේෂන් එක ඒ කියන්නේ අවුරුදු 10කටත් වැඩි කාලයක් මේක මේ කායකම තිබිලා එලවත්දි හිරවෙච්ච රොඩු ඒවරම් ඇරමවා ගොඩක් මේ ඉන්ටකුලක හිරවෙලා තියෙනවා ඉතිං අලුත්තෙන් දාන එක හයිකරට පස්සේ කායකට හුස්ප ගන්න ගොඩා ක්ලේසි වෙන තත්ත්වයක් තමා තියෙන්නේ ඉරි මේදියට අපි පොඩ්ඩක් මේක දෙපැත්තර විගල් කරලා නැත්තං හොල්ලලා එන්න මෙයාකාට එහෙම ගන්නවා අපේ කොල්ලගේ මුන්ට දුරජ පොඩ්ඩක් රොඩු පොඩ්ඩක් කරන ගන ගන්න එපා පේ කොල්ලගේ මුන්ට රොඩු පොඩ්ඩක් කරනවා එක හෙම තමයි සේප්ටි ගලාස් තිනනම් ඔගොල්ල මේක වැඩක් කරන අනිවාරෙන් දාගන්නඩ ඇස්ට එක පරීක්ෂන් කරගන්න ඉතින් හරිම පහසු ඉන්සුලේෂන් ඇතාම එක තියෙන්නේ ඔගොල්ලන්ට දැම්පුළුවන් ඕන්නන් පොඩ්ඩක් පොලි ප්‍රශ්යක් කරීමක් හරි අරගෙන මේ දෙපැත්ත පොඩ්ඩක් ක්‍රිය කරගෙන ගාන්ට සුද්ධ කරගන්න ඕන්න තැන්තම හොඳ අවස්ථාව ඉතිං මේ බලන්ඩ අපි දැන් අපේ කලින් තිබ්බ එකයි දැන් අපි රිපලේස් කරන අලුත් එකයි දැක්කහම ඔගලට ලොකු වෙනසක් පේනවා ඇති ඉතිං අලුත් එක ගොඩක් ලොකුයි ඒගැන සයිසකෙන් බැලුවොත් පරණකට වැඩිය දෙගුණයක් ලොකුයි අපි අර එක්ස්ට්‍රක් කූලින් කැපෑසිට එකක් ගන්න පුළුවන් මේ අලුතෙන් හයි කරන ඉන්ටකූල එක ඉතින් ඒගොල රේට් කරලා තියෙන්නේ මේ ඉන්ටකූලට 750 වගේ වෙනකං ඒ වගේ ඉතාමත් ප්‍රබල හෝස් පව ගානක් ඔරොත්තු දෙන ඉන්ටගෝල ඇත්තවා මේක අපේ ෆැක්ටරි තිබ්බ එක සාමාන්‍යෙන් 450-500 වගේ හෝස් පවලින් එච්චරයි ඒකෙන් පුෂ් කරන්න පුළුවන් අපිට ඉතින් මේ අක්්වේට් කරනගෙන් අපිට 850 විතර වගේ යන්න පුළුවන් ගොඩක් කට්ටිය කියන්නේ මේ ඉන්සුලේෂණය කරත්ති මේ අපේ ඉස්සර ෆ්‍රන්් බම්ප එක ගලවන්න ඕන කියලා ඉතින් අපිට ඇත්තරම ගලවන්ඩ තරම් ඌමනාවක් වුණේ නෑ මේක අපි පරණක එලියට ගත්දී හැබැයි අලුත් දෙක ඇතුළට දාති පොඩ්ඩක් අපිට අමාරුණා එක හින්දා ගලවන්න වුණා ඉතින් මේක ගලවන්න මේක තිබ්බ ඇනටික ඔක්කොම අපි අයින් කරගත්තා අර BMW ජර්මන් කාස් ගොඩක් එන්නේ ෆෝක්ස් කියන මේ ඇන ජාති තමාති මේකත් T20 කියන ෆෝක්ස් ටික තියෙනවා මෙතනත් 12ක් විතර වගේ තිබ්බා දෙපැත්තේ සයිඩ් ෆෙන්ඩර්ස් වල දෙකක් තිබ්බා ඒ දෙකත් ගලවගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි ආයක ඉස්සරහා පෙරම තියෙන්නේ ඉතින් මේ තියෙන්නේ අන්තිම රිසල්ට් එක අපි මේක හයි කරගෙන ඇත්තරම කිවොත් ලොකු වනසක් නෑගැන්නේ මේ පෙන්ුවෙන් බැලුවොත් අලුත් ගතිය පුඩ්ඩක් පෙනුනට කියන්න බෑ මේ වගේ මොඩිෆිකේෂන් එකක්වත් කාගට කරලා හර ස්ලීප මොඩ් එකත්තම අපිට සැහෙන්න මේකින් අපිට හම්බෙන්නේ ඉතින් අනිවාරෙන් මේ වගේ මොඩ් එකක් කරලා කායක ටියවුන් කරන්න ඕන අනිවාරෙන්ම ටියවුන් කරට පස්සේ තමයි ඔගොල්ලන්ට රිසාල්ට එක ගන්න පුළුවන් වෙන්නේ ඉතින් අපි බම්ප එක අපෝ හයි කරා හයි කරලා අපේ රබ විරින්සම ඔක්කොම දාලා වැඩේ ෆිනිශ් කරලා තම අපි තියෙන්නේ දැන් ඉල්ල පොඩි ස්ටාර්ට් කාරය පොඩයි ස්ටාර්ට් කරල බලලා මොකද වෙන්න කියලා ඉන්ස්ලේෂන් එක හරියට කරගන්න ඕන අනිවාරෙන් හෝස්ටිකේම චෙක් කරන්න ඕන නැත්තම් ආයගේ බූස් ලීක එකක් වෙන්න පුළුවන් ගැන ටේබගේ ගැන පුළන් ප්‍රමාණය අර බටටික හරික හෝස්ටික හරිට හයිවෙලා නැත්තම් ඒවගේ ලීක් වෙන්න පුළුවන් එකට බූස් ලීක් එකක් කලා ආයක ප්‍රෆෝම් කරනය ගොඩක් ඒමහ වෙනවා එතකොට
කායක ඊසියක දැනගත්තොත් මෙ බෝස්ටික එකක් තියෙනවා කියලා කායකෙන් කෝඩ් ප්‍රෝ කරනවා කියන්නේ ආයක ලිප් මොඩ් එක යන්නත් පුළුවන් චෙක්කෙනි ලයිට් වගේ වගේ එන්නත් පුළුවන් ඉතින් ගොඩක් ලීක් එන්න හේතුව අර හෝසස් හරියට කනෙක් වෙන්නේ නැත්තා BMW දෙන කමෙන්ට් ප්‍රොබ්ලම් එකක් තමයි ඉතින් ලීක් මොකුත් නැති හින්දා අපි ගිහිල්ලා අපේ අන්න පැනල් එක අපෝ හයි කරගත්තා ඒ කරගත්තට පස්සේ ඉතින් කායක මෙකට ගන්න විතරයි තියෙන්නේ ඉතින් චූටි සිම්පල් වීඩියෝ එකක් තමයි මේ අද මේක කරේ. ඉතින් මේ ගොඩක් වීඩියෝ අපි ඉස්සරහ කරනවා. ගොඩක් ඔයගොල්ලෝ ජර්මන් කාර්ස් BMW වලට කැමති නම් මේ channel එක follow කරන්න. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු.